යතුරුපැතියකින් ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකුට වැලිකන්ද පොලිස් මාර්ග බාධකයේදී නවත්වන ලෙසට එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් දැනුම් දී තිබුණේ අද පස්වරුවේදී. කෙසේ වෙතත් පොලිස් අණ නොතකා යතුරුපැදිය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය හඹා ගොස් තිබුණා. එහිදී යතුරුපැදිකරු පොලිසිය මගහැර සිය නිවස දක්වා ගොස් ඇති අතර එහිදී යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා සිටියේදී සෙසු දෙදෙනා පලා ගොස් තිබෙනවා. එහිදී අදාළ පුද්ගලයා මන්නාපෙහියකින් පොලිසියට පහර දීමට තැත් කර තිබූ අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ල මහතා සඳහන් කළේ. එම සිද්ධිය පොලිස් නිලධාරියෙකු ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබුණේ මෙලෙසින්. tuap kara warga me kalot naik out tuh udah tanggalin deh katian deh වෙඩි තියනවා වෙඩි තියලා හැමෝත් එන ඒ වරේ මේ වෙපන් සුව කරගන්න කකුට හරි වෙඩි තියන්න පිහිය අරගෙන එපා කියන වෙඩි තියනවා ඒ ටක් ගාලා වරේ එපා කොහොමද එපා අපිට ඔක තියාගනි උඹට මං කිව්වද අපිට වෙඩි තිබ්බේ නෑනේ වෙඩි තිබ්බේ නෑනේ කොහොමද නෑ මොනවක් කරන්න ආවද දිහා බිබින් දිහා මගේ රජාතියුනේ මං තාරි සරණක ඔක්කොම එකතු වෙලා මේ ගම බේර ගන්න බලමු හරි දෙන්න බා හරි මයිට ආවද බිබින් හරි මයිට ආවද බිබින් වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්. ඔහුට මද්‍රව්‍ය චෝදනා 9කට අදාළව නඩු පවරා තිබූ බවත්, ඉන් නඩු 5කට ඔහු වරදකරු වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.